වනක්කම් ෂෙෆ් ශාමලා. ආයුබෝවන් ෂෙෆ් රොෂානි. කොහොමද ඔයාට? හොඳයි වාටයක් නැහැ. හොඳින් ඉන්නවා. ඉතින් ඔයාට කොහොමද? හොඳින් ඉන්නවා. දැන් ළඟ එනවනේ අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඔයා මොනවද කරන්නේ ඉන්නේ? ඔව් මම හදන්න යන්නේ රෝෂ්නී අබාන්ස් එයාර් ෆ්‍රයර් එක යූස් කරලා උළුඳු වඩේ එකයි වඩේ විතරක් හදලා මදිනේ. ඉතින් ඒකට හරියන විදිහට චට්නි එකක් හදනවා ග්‍රීන් කොකනට් චට්නි එක. ඒකට මම යූස් කරන්නේ අබාන්ස් වෙට් ග්‍රයින්ඩර් එක. මම ආසම කෑමක් තමයි උළුඳු වඩේ. රොෂානි මොනවද හදන්න යන්නේ? මම හරි ගස්සන්න යන්නේ අබාන්ස් ප්‍රීමියර් ප්‍රෙෂර් කුකර් එකෙන් රසවත් කිරිබත් එකකුයි අබාන්ස් මයික්‍රෝවේව් එකෙන් මාළු ඇඹුල් තියල් එකයි. ශානියමයි. මම හරිම ආසයි මාළු ඇඹුල් තියල් කන්න. එහෙනම් අපි පටන් ගමුනේ. හරි. ශාමලා සුදු කැකුළු කෝප්ප දෙකක් හරන් තියෙනවා මං හාල්. මේක හොදලා වතුර බේරෙන්න තියලා තියෙන්නේ. අපි ප්‍රෙෂර් කුකර් එකේ දාලා එක විසිල් එකක් යනකම් අපි හොඳට කුක් කරගන්න ඕන මේක. ශාමිලා මම මේ ප්‍රෙෂර් කුකර් එකට වතුරයි හාලුයි එකතු කරලා තියෙන්නේ. දැන් මම මිස්ට්‍රල් ඉන්ඩක්ෂන් කුකර් එකෙන් මේක මදකින්නේ පිසගන්නයි යන්නේ. උළුඳු වඩේ හදන්න ரோஷினி මම උළුඳු එක பொங்கோல තිනවා පැය 4ක්. இப்போ இந்த அபான்ஸ் வெட் கிரைண்டர்ல தான் வந்து நான் உளுந்த வந்து அரைச்சிக்க போறேன். අබාන්ස් වෙට් ග්‍රයින්ඩර් එකේ මේ පොඟවපු උළුඳු ටික මම එකතු කරා ගන්නවා. ඊට පස්සේ එකට එකතු කරා ගන්නවා ඉඟුරු. ඊට පස්සේ වතුර යාන්තම් එකතු කරගන්නේ. වැඩි වතුර දාගන්න එපා. මම හරි ආසයි උළුඳු වඩේ කන්න. ඒක අපි දැන් සාමාන්‍යයෙන් අපි කඩේ කනකොට ගොඩක් පාන් පිටි රහන එන්නේ අපිට. ඔයා එකතු කරන්නේ උළුඳු විතරයි. ඔව් රෝෂිනි කඩවල් වල නම් පාන් පිටි එකතු කරනවා තමයි. නමුත් මම නම් මේ උළුඳු වල විතරයි හදන්නේ. මොකද උළුඳු විතරක් දාලා හදනකොට හරි රසයි and very soft. ඇත්තට රෝෂිනි ওই ප්‍රෙෂර් කුකර් එකේ කිරිබත් එක හදන එක හරිම ලේසි නේද? ගොඩාක් මේ වෙලා ඉතුරු වෙනව නේද? රෝෂිනිගේ ওই කිරිබත් ලෑස්ති වෙනකන් මම මේ සාදා ගන්න යනවා උළුඳු වඩේ බැටර් එක. ඉතින් මේකට අපි අවශ්‍ය කරන ලුණු ටිකක් එකතු කරා ගන්නවා. ඊට පස්සේ අපි මේකට දානවා බේකින් පවුඩර් ටිකක්. පස්සේ හාල් පිටි ටිකක් අපි එකතු කරා ගන්නවා. අවශ්‍ය කරන බීලුණු පොඩි කෑලි කපලා තියෙන්නේ. ඊට පස්සේ මේකට එකතු කරා ගන්නවා කොත්තමල්ලි කොළ ටිකක්. කියුමන් ස්ටීට් ටිකකුත් මම මේකට එකතු කරා ගන්නවා. සූදුරු අවුමිරිස් ටිකක් මම කපලා තියලා තියෙන්නේ. ඒකත් එකතු කරා ගන්නවා. ගොඩාක් සැරකණ්ඩ කැමති කෙනෙක් නම් ටිකක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. දැන් මේ ටික දාලා අපි හොඳට මේ බැටර් එක මික්ස් කරමු. ශාමිලා උඹ පිටි විතරක් පාවිච්චි කරපු නිසා රසයත් වැඩිනේ. එතකොට අපි එයාර් ෆ්‍රයර් එකේ හරි ගස්සනකොට තෙල්ලුත් අඩු නිසා ගුණෙත් වැඩි නේද? ඔව් රෝෂිනි ඇත්තටම මේ එයාර් ෆ්‍රයර් එකක් කියන්නේ ගෙවල් වල තියෙන්නම ඕන වටිනා උපකරණයක්. මොකද ඔක්කොම ෆැට් ෆ්‍රී නේ ඩයට් කරන අය ඉන්නවා. එතකොට ஹெல்த் கான்ஷியஸ் ஆ இன்னவா எங்களோட கொடாக் வட்டினவா இந்த ஏர் ஃப்ரையர் வந்து யூஸ் பண்ணுறதுல நிறைய எண்ணெய் வந்து வேஸ்ட் ஆகாமல் நம்ம பார்த்துக்கிறோம். அதே மாதிரி எண்ணெய் சாப்பிட விருப்பம் இல்லாதவங்க டயட் பண்ணுறவங்க ஹெல்த் கான்ஷியஸில் இருக்கிறவங்களுக்கு வந்து இந்த அபான்ஸோட இந்த ஏர் ஃப்ரையர் வந்து ரொம்ப ரொம்ப பிரயோசனமானது. ஏன்னா வந்து ரொம்பவும் குறைவாக தான் அதில் வந்து எண்ணெய் யூஸ் பண்ணுறோம். மேலே டப்பில் மட்டும் வந்து எண்ணெய் வந்து பூசினா போதும். இப்போ இந்த மிக்ஸை வந்து நல்லா மிக்ஸ் பண்ணிக்கிட்டோம். ශාමලා මේකේ දැන් විස්පස් විසිල් එක ගියා. දැන් අපිට තියෙන්නේ මේක ඇරලා පොල් කිරි ටික එකතු කරගන්න. ශාමලා ප්‍රෙෂර් කුකර් එකේ කිරිබත පිසගත්ත නිසා හොඳ ගානට බත් ටික හොඳට බෙරි වෙලා තැම්බිලා තියෙනවා. දැන් මම මේකට කිරි ටික එකතු කරගන්නවා. දැන් මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් දෙකක් මදගින්නේ පිස ගන්න.
ශාමිලා මගේ කිරිබත් එක නම් දැන් රෙඩි. මම මේක දීසියට අතුර ගන්නයි දැන් යන්නේ. රෝෂිනීගේ කිරිබත නම් හරිම රස පාටයි. දැන් මම උළුඳු වඩේක ෆ්‍රයි කරගන්න හදන්නේ. ඉස්සෙල්ලා කෙහෙල් කොළ මේ රවුම් වගේ කෑලි කපා ගත්තා. ඒකට තෙල් චුට්ටක් දාගමු. එතකොට ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ අත පොඩ්ඩක් තෙත් කරාගෙන පොඩි ගුලියක් මේම ගන්නවා. අරගෙන මේකට මැද දාලා ආයෙත් තෙත් කරාගෙන මැද චූටි හිලක් වගේ දාලා වටේට ෂේප් එක හදාගන්න. හැම වෙලාවෙම අත තෙත් කරා ගන්න ඕනේ. නැත්නම් ඇලෙන්න බලනවා. එයා ෆ්‍රයර් එකේ හදන නිසා මේ උළුඳු වඩේ උඩ ලස්සන පාටක් එන්න අපි උඩ පොඩ්ඩක් ඔයිල් බ්‍රෂ් කරාගමු. ශාමිලා උළුඳු වඩේක හරි ගස්සන අතරේ මම මාළු ඇඹුල් තියල් එක හරි ගස්සන්නයි යන්නේ දැන්. මම මාළු ටික කෙලවල මාළු තමයි අරන් තින්නේ. ඒක කොටු හැඩයට කපලා තියෙනවා. ඒකට මම ඉස්සෙල්ලාම එකතු කරගන්නවා 3-5 කුඩු. ලුණු කුඩු ටිකක්. මිරිස් කුඩු. ගම්බිරිස් කුඩු. කහ ටිකක්. අබ එකම ගොරක පේස්ට් එක. රම්පෙ කරපිංච ටික. මේක හොඳට කලවම් කරන්න ඕන. මම මේක පිස ගන්න යන්නේ මයික්‍රෝවේව් එකේ මැටි හට්ටියක. මම ඒකට ලෑස්ති කරා මේ විදිහට කෙසෙල් කොලයක් දාලා මාළු ටික ඒක අතුරලා මයික්‍රෝවේව් එකේ මම මීඩියම් හයි හීට් එකේ විනාඩි 8ක් පිස ගන්නවා. මාළු ඇඹුල් තියල් එක මයික්‍රෝවේව් එකේ හදන එක හරිම පහසුයි. පොඩි වෙලාවකින් විනාඩි ගානකින් අපිට රසවත් මාළු ඇඹුල් තියල් එකක් හරි ගස ගන්න පුළුවන්. රෝෂිනී වඩේ එකක් දැන් ලෑස්ති. අපි බලමු. ඇත්තටම හරි ලස්සනට ඇවිල්ලා තෙල් නැතුව ওই විදිහට එනවා කියන්නේ ලොකු දෙයක් නේද? හරි සුවඳයි. දැන් ග්‍රීන් චට්නි එක හදන්න මම පොල් ටික දානවා අබාන්ස් ග්‍රයින්ඩර් එකේ. ඒකට ලුණු ටිකක් එකතු කරා ගන්නවා. ඊට පස්සේ හැන්දක් විතර දානවා කර්ඩ් මුදවපු කිරි. ඉඟුරු චූටි කෑලි කපාගත්තු ඉඟුරු ටික දානවා. ඊට පස්සේ යාන්තම් බැදගෙන තියෙන කඩල පරිප්පු ටික ඒකත් එකතු කරා ගන්නවා. අවු මිරිස් පොඩි කෑලි වලට කපලා තියෙනවා ඒකත් දානවා. කරපිංච ටිකකුත් එකතු කරලා වතුර ටිකක් එකතු කරලා හොඳට පේස්ට් එක වගේ අඹරා ගමු. රෝෂිනී චට්නි වර්ග ගොඩාක් තියෙනවා. නමුත් මේ වඩේ වලට යන්නේ ගොඩාක්ම මේ සුදු පාට මේ චට්නි එක තමයි. ටෙම්පරාදුව දාගත්තා. මේක තමයි ෂෙෆ් රෝෂිනී මයික්‍රෝවේව් එකේ හදපු මාළු ඇඹුල් තියල් එකයි ප්‍රෙෂර් කුකර් එකේ හදපු කිරිබතයි. මේක තමයි ෂෙෆ් ශාමලා එයා ෆ්‍රයි එකේ හදපු උළුඳු වඩේ එකයි පොල් චට්නි එකයි. සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.